සුබ දවසක් ඒ වගේ ප්‍රාර්ථනා කරන සම්බන්ධලා ඉන්න සියලු දෙනාටම. එතකොට අද මේ වීඩියෝ එක අපි සාකච්ඡා කරන්න සුවිශේෂී මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ගොඩක් අර සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන අලුතෙන් යන ළමයින්ට හරි සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්න ළමයින්ට හරි ටිකක් බරපතල මාතෘකාවක් තියෙනවා ලිබරල් වාදය කියලා. මේක ගොඩාක් කොච්චර පාඩම් කරලා සමහරවිට පාඩම් කරගන්න බෑ. අයියෝ බුදු අම්මෝ ලිබරල් වාදය නම් බෑ. හරි. ලිබරල් වාදය ඇදලා ඕන දෙයක් කරන්න කීන දඟට වදින්න. ඕන ගොඩක් කට්ටිය කතාව. එතකොට අද මේ හරහා අපි කතා කරන්නේ මොකක්ද මේ ලිබරල් වාදය? මොන විදිහට ලිබරල් වාදී රාජ්‍ය එන්නේ? කොහොමද ලිබරල් වාදී රාජ්‍ය කියන එක මතුවලා වර්ධනය වෙමින් ඉස්සරහට යන්නේ? ඕක තමයි අද කතා කරන්නේ වීඩියෝ. ඒ වගේම අපේ නුමිලේ සම්මන්ත්‍රණ, ඒ වගේම YouTube එක කරා මේ වගේ තවත් වීඩියෝ බලන්න අනිවාර්යයෙන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම YouTube description එක ඇතුලේ ඕගොල්ලන්ට අදාළ සම්මන්ත්‍රණ, ඒ වගේම papers, ඒ වගේම links දානවා. අනිවාර්යයෙන් YouTube description එක බලන්න. හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරිද? එතකොට මේ ලිබරල් වාදී රාජ්‍ය කියන එක ලිබරල් වාදී සංකල්පයේ ආරම්භයට කලින් අපි විශේෂ මාතෘකාවක් තියෙනවා රාජාණ්ඩු. අර අහලා තියෙනවනේ පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්සේගේ රාජාණ්ඩුව ඇතුළේ. හරි. ඔය සංකල්පය. එතකොට මෙහි තිබුණ රාජාණ්ඩුව වගේ නේ යුරෝපයේ තිබිච්ච රාජාණ්ඩුව. ඔය යුරෝපයේ තිබිච්ච රාජාණ්ඩුව ඇතුළේ ළමයි රාජාණ්ඩු කියන එක මුල් කාලෙදි කරගෙන යද්දී සාමාන්‍ය මුල් කාලේ අතිශය පරණ එකක් නේ රාජාණ්ඩු කියලා කියන්නේ. ඒතකොට රාජාණ්ඩුවේ සාමාන්‍ය පරිදි යද්දී එකපාරටම ලෝකේ ක්‍රිස්තියානි ආගම කියලා ආගමක් මතුවෙලා නේ. ක්‍රිස්තියානි ආගම. එතකොට ඔය ක්‍රිස්තියානි ආගම කියන එක ලෝකයේ ඇතුලේ ආරම්භ වෙලා ඉස්සරහට යන්න මුල් කාලෙදී ඕකෙට බං කී ජනප්‍රියත්වයක් තිබුණේ නැහැ. ගණන් ගත්තේ නැහැ. ක්‍රිස්තියානි ආගම තියෙන හරි අවුල නැහැ තියෙන දෙන්නේ. හරි මිසුත් නැහැ. හරි. එතකොට ඔය ක්‍රිස්තියානි ආගම කියන එක ළමයි ඉස්සරහට යන්න මේක ක්‍රිස්තියානි පූජකයෝ තේරුම් ගත්තා මෙහිම හරියන්නේ නැහැ. අපිට හැමදාම මේ ක්‍රිස්තියානි ආගම කරගෙන යන්න බෑනේ. ප්‍රශ්න එන්න පුළුවන් නේ. හරිද? ඒ වගේම අපි ආගම ඉස්සරහට අරගෙන යන්න ඕන. ඒක නිසා අපි පොඩි බොරුවක් ගොතන්න ඕන. හරි. ඒක නිසා යාළුවා ගෙනාවා විශේෂ මතවාදයක් පුතා දේවවරම් වාදය කියලා. දේවවරම් වාදය. හරි. ඔය දේවවරම් වාදය කියන මතවාදයෙන් කියන්නේ මෙන්න මේ වගේ සංකල්පයක්. එතනදි කියන්නේ රජා ඉන්නවනේ පාලකයා. පාලකයට පාලන බලය දුන්නේ දෙයියෝ. දෙයියෝ තමයි පාලකයට පාලන බලය දුන්නේ. හරි. එතකොට ඕක පොඩ්ඩක් රජතුමාත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ රජතුමාටත් එන ගැම්මක් නෙබා. අඩු මට බලය දැන් නිකම්ම රජා කියනට වඩා දෙයියෝ බලය දීපු රජා කියද්දි මිනිස්සු පිළිගන්නේ ඉතින් මට සිරිවෙන බලයක් නේ. හරිද? එතකොට ඔය කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යය වගේ අධිරාජ්‍යෝ මේකට කැමති වෙලා රාජ්‍ය අනුග්‍රහය දෙනවා ක්‍රිස්තියානි ආගමට. රාජ්‍ය අනුග්‍රහය දෙනවා ක්‍රිස්තියානි ආගමට. මේ රාජ්‍ය අනුග්‍රහය ක්‍රිස්තියානි ආගමට දීමත් එක්කමයි මෙතනදී ඇති වෙනවා දේවවරම්වාදී මතවාදී විශාල ඉදිරිපත් වීමක් එහෙම නැත්නම් ඉස්සරහට යෑමක් බලා ගන්න පුළුවන්. එතකොට ඔය දේවවරම්වාදී මතවාදය ඇතුළතදී ප්‍රධාන වශයෙන් බලතල තියෙන බලපුරුත් තුනක් ඉන්නවා. ඒ තමයි රජතුමා ඊට පස්සේ රදලයා පල්ලිය. රජතුමා රදලයා පල්ලිය. මේ කට්ටිය මාර විදියට ඔය බොරුව ගොතන්න ගන්නවා දිගින් දිගට මිනිස්සුගේ නිදහස නැති කියලා කන්න බොන නිදහස නැති ඊට පස්සේ ප්‍රශ්න දාලා මිනිස්සුන්ට දිගින් දිගට මිනිස්සුන්ට ප්‍රෙෂර් එක දෙනවා. සල්ලි හම්බ කරගන්න බෑ ජීවත් වෙන්න බෑ අපිට යටත් වෙලා ඉන්න ඕන පාලකයන්ගේ වචනයක් කියන්න බෑ මේක තමයි පාලකයාපත් කරේ දෙයියෝ පාලකයන්ගෙන් දේ අහන්න ඕන. එතකොට මේක දිගින් දිගටම කරගෙන යන්න බෑනේ බා. එක තරකදී මිනිස්සුන්ට මේක එපා වෙනවා තේරුම් ගන්නවා මේක හරියන්නේ නෑ උ පචියක් තමයි කියලා ඉන්නේ. හරිද? එතනින් පස්සේ උදේ මෙන්න මේ රාජාණ්ඩුවාදයට විරුද්ධව ලෝකයේ ඇති වෙන ප්‍රබල දේශපාලන මතවාදයක්. මොකක්ද? ලිබරල් වාදය. එහෙම නැත්නම් සම්භාව්‍ය ලිබරල් ආදී රාජ්‍ය. සම්භාව්‍ය ලිබරල් ආදී රාජ්‍ය තිනවා මේ රාජාණ්ඩුවට විරුද්ධව. හරිද? මොකක්ද මේ සම්භාව්‍ය ලිබරල් වාදී රාජ්‍ය කියලා කියන අර ධනවාදය කියන එක ඉස්සරහාම ඉස්සෙල්ලාම එනවා. හරිද? එතකොට සල්ලි තියෙන මිනිස්සෙක් නම් ඌට පුළුවන් තරම් කෝටි ප්‍රකෝටි ගණක් හම්බ කරගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් කේස් එකක් දාන්නේ නැහැ. හරි? කිසිම අවුලක් නැහැ සල්ලි තියෙනවා ඌට හැමදේම ඌට ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට අර යම් තරමකට ධනපති පන්තියක් හිටියනේ උන් මාර විදියට පුතේ සල්ලි හොයාගෙන යන්න ඉස්සරහට යන්න ගියා. අර
එතකොට එතනින්ම ඇති වුණා පන්ති ભેදයක්. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් මිනිස්සුන් ප්‍රබල විදිහට සල්ලි හම්බ කරන්න ගන්නවා. සල්ලි හම්බ කරගන්න බැරි මිනිස්සයා කෙලින්ම නිර්ධන පන්තිය සාමාන්‍ය පන්තියට වැටෙනවා. එතකොට ඒ හරහා දැන් උදාහරණයක් කරගත්තොත් මිනිස්සු 1000ක් ඉන්නවා නම් 950ක් විතර ඔක්කොම නිර්ධන පන්තිය. සල්ලි නැති මිනිස්සු 50ක් වගේනේ. සල්ලි තියෙන මිනිස්සු. එතකොට සල්ලි තියෙන මිනිස්සු ටික පුතේ පාලනය කරලා සල්ලි නැති මිනිස්සු. පුළුවන් තරම් වැඩ අරගෙන ශ්‍රමයේ සූරා කාලා හරිද? සම්පත් දෙන්න නැතුව ප්‍රශ්න දාලා ඒ වගේ නිර්ධන පන්තිය පුළුවන් තරම් පහත් කරගෙන ගත්තා. එතකොට කොහොමද මෙතනින් ඇති වෙනවා? පන්ති ભેදයක්. හරිද? මේ පන්ති ભેදය මොනවද? ධනපති සහ නිර්ධන කියලා පන්ති ભેදයක් ඇති වෙනවා මෙතනින්. හරි. මේ පන්ති ભેදය මෙතනින් ඇති වුණාට පස්සේ මෙතන ඉන්නවනේ මං නිර්ධන පන්ති මං කියවනේ නිර්ධන පන්ති මිනිස්සු වැඩි. නිර්ධන පන්ති මිනිස්සු වැඩි ධනපති පන්ති මිනිස්සු අඩුයි. මේ නිර්ධන පන්තිය පදනම් කරගෙන පුතේ ලෝකයේ තියෙනවා තවත් ප්‍රබල මතවාදයක් තවත් ප්‍රබල රාජ්‍ය වර්ගයක් මොකක්ද? සමාජවාදය. සමාජවාදී මතවාදයේ සල්ලි තියෙන මිනිස්සු විතරක් නෙවෙයි ලෝකේ ජීවත් වෙන්න ඕන. සමානාත්මතාවයේ ලෝකේ තියෙන්න ඕන. ඔතනින් ඇතිවෙන සමාජවාදී රාජ්‍ය. හරි. එතකොට දැන් මේකේ මේ නිර්වාදවාදී මම නැත්තම් සම්බා ලිබරල්වාදී මේ නිර්වාදවාදී කියලා හඳුන්වනවා. නිර්වාදවාදී රාජ්‍ය. හරිද? එතකොට මේක බිඳ වැටෙනවා වෙන්නේ මේ සමාජවාදයේ බිඳ ආරම්භ වීමත් එක්ක. ඊට පස්සේ මෙයාලා කල්පනා කරනවා හරි අපිට ඇටැක් එකක් විතර සමාජවාදී රාජ්‍ය ආරම්භ වුණා. අපි මේව ඉදියොත් අපේ ලිබරල්වාදී රාජ්‍ය නැති වෙලාම වෙනව නේනේ. ඒක නිසා අපි මේක අප්ඩේට් කරන්න ඕන. කලින් පුංචි මිනිස්සු ගැන ඇහුවේ නෑ. ධනපතිට විතරයි උදව් කරේ. අන්න එතනින් පස්සේ පුතේ නිර්මාණ තවත් රාජ්‍ය වර්ගයක් මොකක්ද? පශ්චාත් සම්භාව්‍ය ලිබරල්වාදී රාජ්‍ය. හරිද? මේවා හඳුන්වනවා සුබසාධනවාදී රාජ්‍ය. සුබසාධන රාජ්‍ය කියලා කියනවා. හරි සුබසාධන රාජ්‍ය. එතකොට තමයි මේ සුබසාධන රාජ්‍ය සුබසාධන කියන කෑල්ලම මොකද්ද තියෙන්නේ? සුබසාධනය කරනවා. මේ නිර්ධන පන්තියට කන්න බොන්න දෙන්න මිනිසුන්ට පුළුවන් තරම් උදව් කරන්න ගන්නවා. හරිද? දැන් රාජ්‍ය මෙයාලා දන්නවා සමාජවාදය තුනේ මුන්ට සලකම නැති නිසානේ. සුබසාධනය කරලා දානපතියෙක් වගේ හැසිරිලා හරිද? ව්‍යාපාරිකයෙක් වගේ හැසිරලා සුබසාධනය කරලා පුළුවන් තරම් මිනිස්සුන්ව. හරි. නමුත් පුතේ ওই සුබසාධනය කියන කෑල්ල හැමදාම කරන්න පුළුවන් බෑ. සුබසාධනය කියලා කියන සාර්ථක දෙයක් නෙවෙයි. හරි. තියෙන හැමදේම පුංචි මිනිස්සුන්ට දුන්නාට පස්සේ රටක ආර්ථිකයක් හැදෙන්නේ නැහනේ. හරි. එතකොට කන්න බඩගිනින් ඉන්න මනුස්සයට මාළු දුන්නා කියලා ඒක හරියන්නේ නැහනේ. එතකොට නෝ බිලිබිත්තා. ඒ වගේ තමයි. එතකොට මෙතන සුබසාධන රාජ්‍ය කෙනෙකුදී ඩවුන් වෙනවා. හරියන්නේ නැහැ සුබසාධනය. හරි. මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ? අන්න මීට පස්සේ ආරම්භ කරන පුතේ වර්තමාන ක්‍රියාත්මක කරන රාජ්‍ය වර්ගය ලිබරල්වාදී රාජ්‍ය වර්ගය මොකක්ද? නව ලිබරල්වාදී රාජ්‍ය. නව ලිබරල්වාදී රාජ්‍ය. මොකද්ද මේ නව ලිබරල්වාදී රාජ්‍ය කියලා කියන්නේ ළමයි? මේ අපි හඳුන්වනවා අවම රාජ්‍ය. අවමයි. හරිද? රාජ්‍යයේ කටයුතු අවමයි. රාජ්‍ය මහා ලොකු දේවල් කරන්නේ නේ. රාජ්‍ය පොඩි දේවල් තමයි කරන්නේ. මෙයා නිකන් අර අධීක්ෂකයෙකු සමීක්ෂකයෙකු වගේ තමයි කටයුතු කරන්නේ. පාඩු ලබන තැන් තියනවා නම්, පාඩු ලබන රජයේ ආයතන තියනවා නම්, විකුණලා දාලා පෞද්ගලීකරණය කරලා රාජ්‍ය පොඩි සේවාවක් කරලා මිනිස්සුන්ට සලකගෙන ආදල් එකේ ඉන්න එකක් තමයි මෙන්න මේ වගේ නව ලිබරල්වාදී රාජ්‍ය තුල තියෙන්නේ. අවම රාජ්‍ය තුල තියෙන රාජ්‍ය කරන ක්‍රියාවලිය අවමයි. ඔය විදිහට රාජාණ්ඩුවාදයෙන් පස්සේ කොට ලැබුණ සම්භාව්‍ය ලිබරල්වාදයක් මේකේ පන්ති ගැටුම නිසා සමාජවාදය කොට නැගුණා. ඊට පස්සේ සමාජවාදයට විරුද්ධව මෙයාලගේ ක්‍රියාමාර්ග ලිබරල්වාදී රාජ්‍ය ඉස්සරහට අරගෙන යන්න පශ්චාත් සම්භාව්‍ය ලිබරල්වාදී රාජ්‍ය නිර්මාණය වෙනවා. පශ්චාත් සම්භාව්‍ය ලිබරල්වාදී සුබසාධන කටයුතු නිසා පහදට වැටීම් පදම් කරගෙන එතන නිර්මාණය වෙනවා නව ලිබරල්වාදී රාජ්‍යම නැත්තම් අවම රාජ්‍ය ක්‍රමය තමයි වර්තමාන ඉන්දිය ලෝකෙ තුලේ ප්‍රධාන වශයෙන් යම් මට්ටමක ක්‍රියාත්මක වෙන්නේ යම් රටවල් වල. එතකොට ඔය විදියට
ලිබරල් ආදී ආරම්භයේ සිට අවසානයේ දක්වා රාජ්‍ය සංකල්පය පිළිබඳව හරි ලස්සනට පැහැදිලිව සුළුවට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙමු. වැඩ කරන්න තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එනම් හැමෝටම අයබෝවන්.